Australia කියන්නේ tropical රටක් නෙමෙයි, especially Perth කියන්නේ. හැබැයි කවුරු හරි දන්නවනම් කියන්නකෝ මෙන්න මේ ගහ මොකක්ද කියලා. හරිද? මේක ඇවිල්ලා වැලියනොද ගහක්. මම මේක ඊටවල අවුරුදු 4ක් විතර වෙනවා. හරි. මං රිසර්ච් කරා මේ ගහේ ගෙඩියද බලන්න. ගෙඩිය ආයෙම නැහැ. හැබැයි මම උන්ට දෙයක් පෙන්නන්න. පහුගිය දැන් මාස 2ක විතර කලින් මේකේ මල් හැදුනා. මේකේ මල් මම ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ ලංකාවේ ඉන්නකොට අපි බලන්නේවත් නැහැ මේ අනෝද ගෙඩි කොහොමද හැදෙන්නේ කියලා. හරිද? මෙන්න මේ වගේ මලක් ආවා. මොනවද මල? හරිද? හැබැයි මල හැදිලා මලේ පෙති ටික ඔක්කොම කඩන් වැටුණා. ඒත් මං හිතුවා නෑ කමන්නේ. ලබන අවුරුද්දවත් බලමු ගෙඩියක් කීරි කියලා. හැබැයි මම ගහට හැමදාම වතුර දැම්මා. දාලා මෙන්න ඒකේ රිසල්ට් එක. එනවා. සාමාන්‍යයෙන් පර්ත් වදේක කවදාවත් මේ අනෝද වගේ ට්‍රොපිකල් ෆෘට් එකක් හැදෙන ක්ලයිමේට් එකක් නෙවෙයි තියෙන්නේ. හැබැයි කොහොම හරි මේ ගහේ ගෙඩි ආවා. එහෙනම් මේක ගෙඩි තියෙනවා. එතන කාඩ් ඉස්සෙල්ලාම එකක් පෙන්නවා. මෙතන තව එකක් තියෙනවා. 2යි. එතන තව එකක් තියෙනවා. 3යි. තව මේකේ මල් තියෙනවා. අතන මම පෙන්නේ මල්. දැනට ගෙඩි 3ක් තියෙනවා. මේ ගහට මං හිතන්නේ අවුරුදු 5ක් විතර වෙනවා. පර්ත් වල මේ වැලියනෝද ගස් විකුණන එකත් නතර කරා මිනිස්සු. මොකද පර්ත් වල මේ වැලියනෝද ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. ඔයගොල්ලන්ට පෙන්නුවේ මේක මේ කාලයක් ගිහිල්ලා ඒක සෙටල් වුණාට පස්සේ ඉතින් ඒකේ ගෙඩි එනවා. මේ වෙද එක මොකක් වුණත් කියලා මට හිතෙනවා. මේක ලස්සනට ඇදලා තියෙන මේ ගහ. බලන් ඉන්න මේ ගහේ ගෙඩිය දැන් මේ ඉදෙනකන් ඉඳනට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ආයි.